අයිබෝන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ASOT කියන ටෙස්ට් එක. ඒ කියන්නේ ඇන්ටි ස්ට්‍රෙප්ටොලයිසින් O ටෙස්ට් කියන එක. අපි මෙහෙම ආරම්භ කරමුකෝ. බැක්ටීරියා ආකාරයක් ඉන්නවා ස්ට්‍රෙප්ටොකොකස් කියලා. ඒ කියන්නේ මේ බැක්ටීරියාව ගෝලාකාර දාමයක් වගේ තමයි තියෙන්නේ. මේ නිසා තමයි මෙයාලට ස්ට්‍රෙප්ටොකොකස් කියලා කියන්නේ. මේ බැක්ටීරියා එයාලගේ හැසිරීම අනුව අපි අධ්‍යයනයේ පහසු තකා ගෲප් වලට බෙදලා තියෙනවා. ඉතින් මේ බැක්ටීරියා අයත් වෙන්නේ කියන්නේ මේ ASOT ටෙස්ට් එකට අදාළ වෙන බැක්ටීරියාව අයත් වෙන්නේ ගෲප් A කාණ්ඩයට. ඒකෙදි ස්ට්‍රෙප්ටොකොකස් පයෝජන්ස් තමයි මෙතනදී මූලික වෙන්නේ. මේ බැක්ටීරියාව අපේ ඇඟට ආසාදනය වුණාට පස්සේ එයා ස්ට්‍රෙප්ටොලයිසින් O කියලා ටොක්සින් එකක් විෂක් නිපදවනවා. මේ විෂ අපේ ඇඟට ඇතුළු වුණාට පස්සේ අපේ ඇඟේ නිපදුනාට පස්සේ අපේ ඇඟේ තියෙන RBC ස්ලයිස් කරනවා. බිඳලා දානවා. ඉතින් මේ විෂයට විරුද්ධව අපේ ඇඟත් රියැක්ට් කරනවා. එතනදී හැදෙන ඇන්ටිබොඩි එක තමයි ඇන්ටි ස්ට්‍රෙප්ටොලයිසින් O කියන්නේ. අපි මේ ටෙස්ට් එකේදී බලන්නේ මේ ඇන්ටිබොඩි එක අපේ ඇඟේ තියෙනවද නැද්ද කියන එක. වෛද්‍යවරයා සැක කරනවා නම් patient rheumatic fever හරි glomerular nephritis හරි තියෙනවා කියලා. ඒ කියන්නේ මේ බැක්ටීරියා ආසාදනයක් නිසා glomerular nephritis rheumatic fever conditions තියෙනවා කියලා සැක කරනවා නම් වෛද්‍යවරයා නිර්දේශ කරනවා ASOT ටෙස්ට් එකක් කරන්න කියලා. ස්ට්‍රෙප්ටොලයිසින් O හැදෙන්න නම් ස්ට්‍රෙප්ටොකොකස් ආසාදනය වෙලා තියෙනවා. ඉතින් ඒ ආසාදනය වෙලා අපේ ඇඟේ ඇන්ටි ස්ට්‍රෙප්ටොලයිසින් O හැදිලා තියෙනවා නම් තමයි මේ ASOT ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්. ස්ට්‍රෙප්ටොකොකස් ඉන්ෆෙක්ෂන් එකක කොම්ප්ලිකේෂන් විදියට glomerular nephritis ඒ කියන්නේ කිඩ්නි වල තියෙන නෙෆ්‍රෝන්ස් වලට ආසාදනය වෙලා ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතර මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීම නිසා කිඩ්නි ඩිස්ෆන්ක්ෂන් එකක් වෙලා කිඩ්නි ඩැමේජ් එකක් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා හයි ප්‍රෙෂර් කන්ඩිෂන් එකක් පවා බලාපොරොත්තු වෙන්න පුළුවන්. රුමැටික් ෆීවර් කියන්නේ අපේ heart, joint, skin ඒ වගේම brain ඉන්වෝල්ව් වෙලා කියන්නේ මැදිහත් වෙලා අපේ ඉන්ෆ්ලමේටරි කන්ඩිෂන් එකක් හදනවා. ඒකෙදි තියෙන රෝග ලක්ෂණ විදියට ෆීවර් ඒ වගේම joint pains joint ඉදිමෙන්න පුළුවන්. ඊට පස්සේ යූරින් එක බ්ලඩ් යන්න පුළුවන්. ඊට අමතරව අපේ හමේ රතු පාට circular patches විදියට දකින්න පුළුවන්. some painless nodules ඒ කියන්නේ අපේ එල්බෝ එකේ වගේ බෝන්ස් වල වේදනාවක් නැති nodules නෙරා ඇවිල්ලා වගේ එහෙම තියෙන්න පුළුවන්. ඊට අමතරව අපේ limbs වල head එකේ abnormal involuntary කියන්නේ අපි හිතාමතා කරන්නේ නැති movements වෙන්න පුළුවන් head එකේ කියන්නේ ඔළුවේ සහ අතපය වල. heart membrane එකට affect කරලා මේ තත්ත්වය වර්ධනය වීම නිසා heart failure එකක් වුණත් එන්න පුළුවන්. normal ranges විදියට අපි agglutination test method එකේදී adult අයට වැඩිහිටියන්ට සහ ළමයින්ට මේ ආකාරයට ranges දක්වනවා. ඊළඟට අපි මේ පෙන්නලා තියෙන්නේ gram stain එක. මම අර කලින් කිව්ව විදියට gram positive cocci ඒ කියන්නේ ස්ට්‍රෙප්ටොකොකස් පයෝජන්ස් කියන බැක්ටීරියාව කොහොමද මේ දම් පාටින් පේන්නේ? ඒ බැක්ටීරියාව ඉතින් ASOT කියන්නේ ඇන්ටි ස්ට්‍රෙප්ටොලයිසින් O ටෙස්ට් කියන එක ඩයග්නොසිස් වලට ඉතාමත් වැදගත් වෙන ටෙස්ට් එකක්. ඉතින් මේ ඉන්ෆෙක්ෂන් එක ඇති වෙලා සතියකට පස්සේ තමයි අපේ ඇඟේ ඇන්ටි ස්ට්‍රෙප්ටොලයිසින් O කියන ඇන්ටිබොඩි එක හදන්නේ. ඒ නිසා නෙගටිව් රිසල්ට් එකක් ආවොත් ડોක්ටර් කියනවා ආයමත් සතියකට පස්සේ ASOT එකක් කරගන්න කියලා. කියන්නේ සාමාන්‍ය දින 10 14ක් වගේ රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේකෙදී අපි සීරම් සැම්පල් එකක් තමයි ටෙස්ට් එකට ගන්නෙ. රැන්ඩම් විදියට අපිට සැම්පල් එක ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ වැදගත් දේ තමයි ASO ටෙස්ට් එකේ අපි ටීටර් එකක් බලන්නේ. ඒ නිසා ඇන්ටිබයොටික්ස් ගන්න එක
කරන්න හොඳ නැහැ. එහෙම නොතින් අපිට ASOT එක හරියට ගන්න බැරි වෙනවා. ඒ නිසා ටෙස්ට් එකට කලින් ඇන්ටිබයොටික් පාවිච්චි කරනවා නම් ඒව නවත්තන්න ඕනේ. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ ASO කියන ටෙස්ට් එක ගැන. ඉතින් ඉස්සරහට තවත් මේ වගේ වැදගත් වෙන මාතෘකාවන් ඔස්සේ වීඩියෝ වලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දැන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ channel එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට ඔයාලට බොහොම ස්තුතියි.